මේ සංකල්පය සමස්ත සමාජයේම මුල් බැහැගත්ත ලොකුම පිළිකාවක් සුව කරන්න පුළුවන් දරුණු මුසුවක්. පාසලේ ඉඳන්ම අපිට උගන්වන්නේ පරාද වෙනවා කියන්නේ ලැජ්ජාවක්. වැරදි කරනවා කියන්නේ මෝඩකමක් කියලා. ඒ නිසා මිනිස්සු පරාද වෙන්න තියෙන බයටම අලුත් දෙයක් පටන් ගන්න නැතුව සුවපහසු කලාපයේ ඇතුළේම මැරිලා යනවා. ඉතින් මම අද කතා කරන්න හදන්නේ නිවැරදිම පරාජය වීමේ කලාව ගැන. අපි පොඩි කාලේ ඉඳන්ම සමාජය අපේ ඔළුවට දාපු ලොකුම බොරුවක් තියෙනවා. ඒ තමයි පරාද වෙනවා කියන්නේ අවසානය කියන එක. විභාගයක් ෆේල් වුණොත්, බිස්නස් එකක් කඩාගෙන වැටුණොත්, එහෙම නැත්නම් එෆා එකක් නැති වුණොත් අපි හිතන්නේ අපේ මුළු ලෝකෙම ඉවරයි කියලා. අපි වැරදි කරන්න පරාද වෙන්න තියෙන බයටම මුළු ජීවිත කාලෙම එකම තැනකට වෙලා ආරක්ෂිතව ඉන්න පුරුදු වෙලා තියෙනවා. පරාජයට බය මිනිස්සු කවදාවත් ලොකු හිණ දකින්නේ නැහැ. එයාලා කවදාවත් රිස්ක් එකක් ගන්නෙ නැහැ. එයාලා ජීවත් වෙන්නේ සමාජයේ එයාලට හදපු සුවපහසු කලාපය කියන සිරගෙදර ඇතුලේ. හැබැයි මතක තියාගන්න, ඔයා පරාද වෙන්න බයෙන් කිසිම දෙයක් නොකර ඉන්නවා කියන්නේ ඔයා දැනටම ජීවිතෙන් පරාද වෙලා ඉවරයි කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ පරාද වෙන එකේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා කොහොමද පරාද වෙන්නේ කියන එක. ලෝකේ ඉන්න 99% මිනිස්සු පරාද වෙන්නේ වැරදි විදිහට. එයාලට පොඩි වැරදීමක් වුණු ගමන්, ප්ලෑන් එකක් වෙනස් වුණු ගමන් එයාලගේ ඊගෝ එක කඩාගෙන වැටෙනවා. එයාලා අඬනවා, අනිත් මිනිස්සුන්ට බයිනවා. තමන්ගේ අසාර්ථකත්වයට හේතුව ලෝකෙින් අනිත් හැමෝම කියලා නිදහසට කරුණු හොයනවා. ඒ පරාජය එයාලගේ ආත්මෙම විනාශ කරනවා. ඒකට කියන්නේ පරාජය වීමක් නෙමෙයි. ඒකට කියන්නේ යටත් වීමක්. ඔයාගේ හැඟීම් වලට, ඔයාගේ දුර්වලකමට ඔයා යටත් වුණා. හැබැයි නියම 100ට එකේ මිනිස්සු පරාජය දිහා බලන්නේ සම්පූර්ණයෙන් වෙනස් කණ්ණාඩියකින්. එයාලා පරාජය වෙන්න බය නැහැ. එයාලා දන්නවා පරාජය කියන්නේ අද්දකින් මෙලදී ගන්න තියෙන එකම කාසිය කියලා. හොඳට මතක තියාගන්න, එකම කාසිය. How to fail right. හරියට පරාද වෙන්නේ කොහොමද? හරියට පරාද වෙනවා කියන්නේ පරාජයත් එක්ක තියෙන හැඟීම් කපා හැරලා ඒකෙන් ලැබෙන දත්ත, එහෙම නැත්නම් ඩේටා විතරක් ඇහිඳ ගන්න එකට. ඔයාගේ සැලසුමක් වැරදුනද? ඔයා විශ්වාස කරපු කෙනෙක් ඔයාව දාලා ගියාද? එතනදී හැඟීම් වලට වහල් වෙලා මුළු ජීවිතේම විනාශ කරගන්න නැතුව ඔයාගේ මනසට ස්ටොප් ලොස් එකක් දාන්න. පාඩුව බාර ගන්න. ඊගෝ එක අයින් කරන්න. හරි. මේ ක්‍රමේ වැඩ කරන්නේ නැහැ. මම අද අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා ඒ පරාජයම ඔයාගේ මාලිමාව කරගන්න. පරාජය කියන්නේ ඔයාව නවත්තන්න දෙන සිග්නල් එකක් නෙමෙයි. පරාජය කියන්නේ ඔයාගේ පාර වෙනස් කරන්න දෙන සිග්නල් එකක්. ලෝකේ ඉන්න භයානකම මිනිස්සයා කවුද දන්නවද? ඒ කවදාවත් පරාද නොවුණු මිනිස්සයා නෙමෙයි. ලෝකේ ඉන්න භයානකම මිනිස්සයා තමයි 100 පාරක් පරාද වෙලත් තමන්ගේ ඊගෝ එක මරලා දාලා කිසිම හැඟීමක් නැතුව 100 වෙනි පාරටත් ගේමට බහින්න පුළුවන් මිනිස්සයා. එයා වටන්න මේ ලෝකෙ කිසිම පද්ධතියකට බෑ. ඉතින් අදින් පස්සේ වැරදි. ඒත් වැරදි කියලා බයෙන් එක තැනට වෙලා ඉන්න එක නවත්තන්න. වැටෙන්න, පරාද වෙන්න. හැබැයි හරියට පරාද වෙන්න. කිසිම කෙනෙක්ට මුකුත් කියන්න බැරි වෙන්න පරාද වෙන්න. තමන්ගේ පරාජයම තමන්ගේ ඉන්ධනය කරගෙන වැටෙන හැම වතාවකම අලුත් මිනිස්සෙක් විදිහට නැගිටින නියම සටන්කරුවෝ විතරක් අපිත් එක්ක එකතු වෙන්න. පරාජයට බය වෙන්න එපා.
ඒක පාලනය කරන්න ඉගෙන ගන්න. ඔයාගේ දුර්වලකම මරා දාන්න. Kill your weakness.